මේ දිනවල දිවයින තුළ පැවැත්වෙන අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුරින් යටවීම ඒ වගේම මාර්ග අවහිරවීම ආදී ආපදා තත්ත්වයන් ඇතිවීම හේතු කොටගෙන අද දිනේ එනම් නොවැම්බර් 27 වෙනි දිනේ ඒ වගේම හෙට නොවැම්බර් 28 දින සහ නොවැම්බර් 29 සෙනසුරාදා දින පැවැත්වීමට නියමිත තිබෙන අධ්‍යයන පොදු සාධිකපත්‍ර උසස් පෙළ විභාගයේ මෙම දින 3 සඳහා පැවැත්වෙන්නේ නැහැ. නමුත් ආපදා කර්මාන්ත මධ්‍යස්ථානය ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර ඉදිරි කාලගුණ තත්ත්වය අනුව යම් යහපත් තත්ත්වයකට ඉරිදා දින වෙනුවට කාලගුණ පත්‍රයයි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සඳුදා දිනට නියමිත කාලසටහනට අනුව සඳුදා දින සිට ඉදිරියට විභාගයේ කාලසටහනට අනුකූල පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. එමෙන්ම මෙම දින 3ට අදාළව කල් දමන ලද විභාග දෙසැම්බර් 7, දෙසැම්බර් 8 සහ දෙසැම්බර් 9 දිනයන්හි පැවැත්වීමට දැන් කටයුතු සූදානම් කළ තිබෙනවා. ඒ වගේම ඉදිරි කාලගුණ තත්ත්වයන් පිළිබඳව සහ ආපදා ක්‍රමකාරී මධ්‍යස්ථානයත් ඒ වගේම ත්‍රිවිධ හමුදාවත් ඒ වගේම පොලිසිය ඇතුළු සියලුම අංශ සමග සාකච්ඡා කරගනිමින් අධ්‍යාපන පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සියලුම දිස්ත්‍රික් වලින් ලැබෙන තොරතුරු අනුව ඉදිරියේදී විභාගය බාධාවකින් තොරව පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතුත් මේ වන විට සූදානම් කරමින් පවතින බවත් ප්‍රකාශ කරන්න කැමැතියි. හොඳ දේවල් අරගන්න සිරුවෙන් මෙහෙට